Hello, welcome back to my channel. මම අද කියලා දෙන්නකෝ ඔයාලා thumbnail එකේ දකින්න නැති ඉස්සෙල්ලාම මේ වගේ ගිහිල්ලා Suno AI කියලා search කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේන ඇති මේ පළවෙනියට තියෙන එක. ඒක අරගත්තම අපි ඉස්සෙල්ලාම sign in වෙන්න ඕනේ. sign in වෙනකොට sign in click කරලා ඊට පස්සේ මෙතනදී ඔයාලට options ටිකක් දෙනවා. මම මෙතනදී Google account එකත් එක්ක තමයි sign in වෙන්නේ. මේ Google account එකක් තෝරගෙන ඊට පස්සේ මෙතනදී birthday එක අහනවා. ඉතින් birthday එක ඔයාලා දාගෙන ඊට පස්සේ continue කියන බටන් එකක් තියෙන එක press කරන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ options ටිකක් දෙනවා. මම මෙතනදී I am a content creator කියන එක තෝරගන්න ඔයාලා පේනවා ඇති. ඊට පස්සේ ඒක continue කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ account එක හදා ගන්න ඕන විදිහ ඔයාලා දීලා දෙන name හැම change කරගන්න ඕන එහෙමයි. ඊට පස්සේ මේ වගේ එකක් දෙන්නවා. ඊට පස්සේ continue option එක දෙන්න ඕන. ඊට පස්සේ මේ වගේ පෙන්නනවා. මේක තමයි අපි දැන් හදාගත්ත account එක දැන් open වෙලා මේ තියෙන්නේ. ඊට පස්සේ දැන් මේකදී අපිට ගත්තාම මේ එක දේවල් තියෙනවනේ. ඊට පස්සේ අපේ මෙතන username එක යටින් පෙන්නනවා මේ අපිට තියෙන ක්‍රෙඩිට් ගන්න. ක්‍රෙඩිට්ස් 50යි දෙන්නේ දවසකට Suno AI එකේදී. මම මෙතන දැන් අලුතෙන් එකක් ගිහිල්ලා සර්ච් කරගන්න යන්නේ ChatGPT එකෙන්. මම lyrics එකක් ලියා ගන්න තමයි යන්නේ. මොකද මේ හදිස්සියේ ඉතින් lyrics ලියන්න බෑනේ. ඊට පස්සේ ChatGPT එකට ගිහිල්ලා මම මේක සර්ච් කරගන්න ask කරගන්න යන්නේ. ඊට පස්සේ මම ChatGPT එකෙන් ලස්සන lyrics එකක් ලියලා දුන්නා. මේ තියෙන lyrics එක වලට පේන මැති. ඊට පස්සේ මම යන්නේ මේක copy කරගන්න. මේ විදිහට ඒක copy කරගන්නවා. ඊට පස්සේ Suno AI එකට ගිහිල්ලා lyrics කියලා තියෙන තැන තියෙනව නේද? අන්න එතනින් ඒක paste කරගන්න ඕන. ඊට පස්සේ මෙතනදී styles තියෙනවා. style එකට ගිහිල්ලා ඔයාලා කැමති styles ටික එතන දාගන්න ඕනේ. එතන දාගද්දි විශේෂ දෙයක් තියෙනවා. මට මෙතන මේක කරන්න බැරි වෙලා තියෙනවා sorry එකට. කමා එකක් දාලා ස්පේස් එකක් තියලා තමයි අනිත් ස්ටයිල් වර්ග ලියන්න. දැන් මම මෙතනදී යටින් rainfall කියලා එකක් දාලා තියෙනවා. ඒක එනකොට ඒ විදිහට එන්නේ මට මෙතෙන් කලින් එන්ට් එකක් වැදුන පොඩ්ඩක් sorry. මෙතන ඊට පස්සේ මේ විදිහට change කරගන්න පුළුවන් අවශ්‍ය දේවල්. ඊට පස්සේ මෙතන create button එක press කරාම create වෙන්න ගන්නවා.
ඔයාලට පේනවා ඇති මෙතනදී මේක ක්‍රියේට් වෙන විදිහ. දැන් මේ ක්‍රියේට් වෙච්ච ඒවා අපිට මෙහෙම ප්ලේ කරලා බලන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලට ඩවුන්ලෝඩ් කරන විදිහත් පෙන්නන්නම් මේ වීඩියෝ එකේදීම. මේ ඩොට්ස් තුනක් තියෙන එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කියලා එකක් පේනව නේද? ඒකට ගිහිල්ලා මෙතන තියෙන ඔප්ෂන්ස් ටිකක් මම මෙතනදී MP3 audio කියන එක තමයි දාගන්නේ. ඊට පස්සේ මෙතනදී upgrade download anyway කියලා දෙකක් පෙන්නනවා. එතනදී upgrade now දෙන්න එපා මම කියන්නේ. ඔයාලා මේක නොමිලේ කරන් බලාගෙන ඉන්නවා නම් මොකද ඒකට ගියාම pay කරන options එකක් තමයි අන්න අර වගේ පෙන්නන්නේ. download anyway දුන්නට පස්සේ normal download වෙනවා. ඔන්න ඊට පස්සේ වගේ පෙන්නලා ඊට පස්සේ මට කැමති නමක් තියෙන කැමති තැනක save කරගන්න තමයි තියෙන්නේ. එහෙනම් අතට ගිහින් එන්නම්. Bye bye, see you next time.